ආදර වස්සනා චන්දවත සේයාවී මේ රැපුරා ගිම්නිවාහා මීනනෙතු ගස්සනා සේදවත සිහිවීලා ආශාමවා සේයාරුණා ඇරුරටා සිත්නහසේ ආශාමවා දෙව්ලියේ මනබන්දනා පෙම් කවයි රසකැන්දනා සියෝගමාන නන්දනා සඳදියේ ඉඟි වසංසනා දෙව්ලොවින් ඇඉල්ලලා කෛලාශගිරි වන්දනා. Hey guys, welcome back to my YouTube channel. ඔන්න අද vlog එක ඔයාලා දන්නවා අපේ කැම්පස් එකේ තුමුල්ලේ අපේ අවුරුද්ද. ඉතින් මේ අවුරුද්ද ටිකක් විශේෂයි මොකද මේ අවුරුදු උත්සවයේ තමයි අපි කැම්පස් එකේ සමරන අන්තිම අවුරුදු උත්සවය. ඉතින් වැඩ කොච්චර තිබ්බත් චූටි වෙලාවකට හරි කැම්පස් එකේ අවුරුදු උත්සවයට එනවා කියලා හිතාගෙන තමයි ආවේ. ඉතින් මම පුළුවන් විදිහට තැනින් තැන මුළු සම්පූර්ණ අවුරුදු උත්සවේ නැති වුණත් මම vlog එකකට වීඩියෝස් ටිකක් ගත්තා. ඉතින් මම හිතනවා ඔයාලා මේ vlog එකත් ආසාවෙන් enjoy කරයි කියලා. ඉතින් බලාගෙන ඉන්න ඉවර වෙනකන් මොකද වෙන්නේ කියලා. අපේ නංගිලා මේ පාර නම් මුට්ටියටම ගහයි වගේ. ඊළඟට සංගුණ මුත්තා සෙවීමේ තරඟයද ඉතින් ගයිස් අපි අද්දි ටිකක් පරක්කු වෙලා තිබ්බේ. අපි යනකොට අවුරුදු උත්සවේ පටන් අරගෙන තිබ්බේ කනා මුට්ටි බින්දලා එහෙම ඒ තරඟ ඉවර වෙලා තිබ්බා. but anyways මම පුළුවන් ටික ගත්තා. මේ තියෙන අපේ ගැමි ගෙදර ලස්සනටම හදලා තිබ්බා අපේ හොස්ටල් සෙට් එක සහ අපේ අනිත් කොල්ලෝ සෙට් එක. ඉතින් hats off for them. ලස්සනටම තිබ්බා. ඊළඟට මේ තියෙන අපේ ඉතින් කැවිලි මේසේ ඒකෙන් මමත් කැවිලි දෙක තුනක් කෑවා. ඊළඟට පටන් ගත්තා ගයිස් අලියට ඇස තැබීමේ තරඟය. ඉතින් ඒකේ ක්ලිප්ස් ටිකක් ගත්තා. අපේ රජිස්ටර් සර්ුයි හිමාලි මැඩනුයිත් මේකේ කම්පීට් කරා. ඉතින් මම ටක් ගාලා ඒකේ වීඩියෝස් දෙක තුනකුත් ගත්තා.
ඔන්න දැන් ලෑස්ති වෙන්නේ guys බැලුම් පුපුරවන්න. ඉතින් first year, second year, third year, final year මේ හැමෝම මේකට හැවිලා හිටියේ. ඉතින් බලන්න බැලුම් පුපුරවයේ කොහොමද කියලා. හරි විදු. අඩියා මුකුල් නෑ නේද අපිට තුම්බන්නේ ඉතින් guys බැලුම් පුපුරවල ඉවර වෙලා දැන් කට්ටිය හදන්නේ සංගීත තොප්පි තරඟ තියන්න. ඉතින් මේකට නම් හැමෝම වගේ පාර්ටිසිපේට් වුණා. ලොකු සර්කල් එකක් තිබ්බා සංගීත තොප්පි තරඟෙට. ඉතින් අන්තිමට කොහොම හරි දෙන්නෙක් ඉතුරුණා. ඉතින් බලාගෙන ඉන්න සංගීත තොප්පි තරඟෙත් මොකද වෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට ගේම්ස් ඊළඟට එන්ටර්ටේන්මන්ට් අයිටම්ස් ඔය ගොඩක් දේවල් යනවා. ඉතින් මේකෙන් පස්සේ ඔන්න ලෑස්ති වෙන්නේ ඇස් බැඳ කිරි කවන්න. ඉතින් ගොඩ දෙනෙක් ඒකටත් රෙඩි වෙලා ඉන්නවා කපල්ස්. ඉතින් අපි බලමු කොහොමද අපේ කට්ටිය කිරි කැවුවේ කියලා.
ඉතින් ඊට පස්සේ ගයිස් පොඩි පොදයක් වැටුණා. ඉතින් ඒ අතරේ තව සිංගින් අයිටම් එකක් තියෙනවා තිබ්බා. ඉතින් මේ සිංගින් අයිටම් එක යද්දි මට ලස්සන කතාවක් මතක් වුණා. මම ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් ගයිස් මම දැන් අවුරුදු 4ක් කැම්පස් එකේ ඉඳලා මම කැම්පස් එකේ ඉස්සෙල්ලාම පර්ෆෝමන්ස් එකක් කළා නම් ඒ කලේ අපේ කැම්පස් එකේ අපි සෙකන්ඩ් ඉයර් ඉඳි තිබ්බ අපේ පළවෙනි අවුරුදු උත්සවේ. ඉතින් මාත් එක්ක මගේ බැච් එකේ තව ඔයාලා දන්නවා මගේ සිංගින් පාර්ට්නර් පසන්දි හිටියා මාත් එක්ක. ඉතින් මමයි පසන්දි තව ඉතුරු ඔක්කොම මගේ සීනියර්ස්ලා සහ සුපර් සීනියර්ස්ලා අපේ අයියලා අක්කලා තමයි හිටියේ. ඉතින් ගයිස් මේ අපේ ජූනියර්ස්ලාගේ පර්ෆෝමන්සස් දකිද්දි මට මතක් වුණේ අපි ඇත්තටම මීට අවුරුදු 3කට 4කට කලින් කැම්පස් එකේ මේ විදිහට සිං කළා නේද කියලා. ඒ කියන්නේ අපි ඇත්තටම ජූනියර්ස්ලා වෙලා ඉද්දි සිං කරපු විදිහටම අපෙන් පස්සේ ජෙනරේෂන් එක ඒ ලෙගසි එක ඒ අපේ ට්‍රැඩිෂන්ස් ඒවා ඔක්කොම මේ විදිහට කරගෙන යනවා. සහ දැන් කාලේ කොච්චර වෙනස් වෙලාද මම සහ මම ඇතුළු මේ අවුරුද්දේ සහ ලබන අවුරුද්දේ අවුට් වෙන්න ඉන්න බැච් එක විදිහට. ඉතින් ඇත්තටම පොඩි දුකක් තියෙනවා. දැන් ඒගොල්ලෝ එක පැත්තකින් අපේ ජූනියර්ස්ලා එයාලා අපි කරගෙන අපේ දේවල් ඒ විදිහට කන්ටිනියු කරගෙන යනවා. අනිත් පැත්තෙන් අපි දැන් ඔඩියන්ස් එකට වෙලා ඒගොල්ලෝ කරන දේවල් දිහා බලාගෙන ඉන්නවා ආසාවෙන්. ඉතින් එක පැත්තකින් ඇත්තට මේක ලොකු සතුටක්. මොකද අපිට වඩා යම් දෙයක් අපේ ජූනියර්ස්ලා කරනවා කියලා අපිට පේනවා. සහ අනිත් පැත්තෙන් ඇත්තට මේක මාර හිතට දුකක්. මොකද තව අපිට සතියක්වත් කැම්පස් එකේ මං හිතන්නේ අපිට මේ විදිහට එකට ඉන්න පුළුවන් වෙයි කියලා අපේ යාළුවොත් එක්ක. මොන වුණත් මං හිතනවා අපි කැම්පස් එකේ අපේ අවුරුදු 4 පුරාටම ලස්සන කාලයක් ගත කළා. විශේෂයෙන් මට මං කැම්පස් එකේ මතක හිටින දේවල් කීපයක් මට කරන්න පුළුවන් වුණා. ඉතින් ඒක ගැන ගොඩක් සතුටුයි. ඕ හරි. ඉතින් ගයිස් ඊට පස්සේ පොඩි පොදයක් වැටුණා. ඒත් එක්කම පොඩි බඩගින්නෙකුත් ආවා. ඒ හින්දා අපි තුන්දෙනා පොඩක් එළියට ආව මොන හරි දෙයක් කනවා කියලා. ඊට පස්සේ ගයිස් ඇත්තටම අවුරුදු උත්සවයේ ඉවර වෙනකම්ම නම් මම හිටියේ නැහැ. මම මුලින් කිව්වා වගේ මට මේක මිස් කරගන්න ඕනුනේ නැහැ කොහෙත්ම. කලින් කිව්වා වගේ මේක තමයි අපි කැම්පස් එකේ අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක් විදියට ඉඳලා සමරන අන්තිම අවුරුදු උත්සවේ. ඉතින් I don't want to miss this, so that's why I came for a shorter or very small time. පොඩි වෙලාවකට හරි ඇවිල්ලා යනවා කියලා හිතුවේ ඒකයි. අවුරුදු 4ක් කැම්පස් එකේ ඉඳලා දැන් තව චුට්ට කාලයක්නේ තියෙන්නේ. පාට මොකද්ද දෙන්නේ? දුකයි. දුක විතරද? හොඳයි නෑ. ඒතරම මම අතන ඩිග්‍රී ඉවර වෙනකම් තමයි ගියේ. එක්ස්පීරියන්ස් එක ගැන කියන්න. එක්ස්පීරියන්ස් එක හොඳයි. හොඳයි ආරලිය හම්බුණා. FAS තිබ්බේ බ්ලොග් අප් වුණා. නෑ දුල්නේ කියන්නේ. මොන FAS තිබ්බේ නෑ මේකප්. අවුරුදු 4 ගැන කියන්න. ආවා ලෙක්චර්ස් වලට ගෙදර ගියා. මාස්ටර් එකක් කරමුනේ. මාස්ටර්ස් බම් බලාපොරොත්තු වෙනවා. අපේ ළමයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද vlog එක ඉවර වෙන්නේ guys. මම හිතනවා ඔයාලා අද vlog එකත් ආශාවෙන් බලන්න ඇති, enjoy කරන්න ඇති කියලා. ඉතින් ඔයාලා තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මතක් කරලා subscribe කරන්න. මාත් එක්ක මේ journey එකට එකතු වෙන්න. මම මීට කලිනුත් වීඩියෝස් කීපයක් අප්ලෝඩ් කරලා තියෙනවා. ඒවත් බලන්න නැත්නම් ගිහින් බලන්න, like එකක් දාන්න, comment එකක් දාන්න.
that's means a lot to me. so එහෙනම් අදට vlog එක ඔච්චරයි. එහෙනම් ආයිත් ලස්සන vlog එකකින් හම්බෙමු. එතකන් bye. අර